ආයිබෝවන් හෙළේ විතුතුරු YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ දෙවියන් අතර කරුණාවන්තම දෙවියන් ගැන. ඒ ශිව එහෙමත් නැත්නම් මහා දෙවියන් ගැන. ශිව දෙවියන් කියන්නේ සියලු ලෝකවල සියලු දෙවියන් වන්දනා කරන හා දේවත්වයෙන් සලකන දෙව්ලොව ශක්තියෙන් හා පිනෙන් අධිකම ජ්‍යෙෂ්ඨම දෙවි කෙනෙක්. මේ නිසා ශිව දෙවියන්ට මහා දෙවියන් කියලත් කියනවා. ශිව දෙවියන්ට අනෙක් දෙවියන්ට වඩා වෙනස් විචිත්‍ර රූපයක් තමා තියෙන්නේ. ඒ කියන්නේ ශිව දෙවියන් වැඩවසන්නේ තමන්ගේ භක්තිකයන්ට සමාන ස්වරූපයකින්. ශිව දෙවියන්ගේ ආභරණවලට අනේක විධ අර්ථයන් තියෙනවා. ශිව දෙවියන් අනික් දෙවියන්ට වඩා කරුණාවන්තයි. ඒ වගේම භක්තිකයන්ට ආදරෙයි. අනෙක් අතට සියලු දෙවියන්ට වඩා ප්‍රචණ්ඩයි. හරියටම කිව්වොත් තාත්තා කෙනෙක් වගේ. අන්න ඒ නිසයි ශිව දෙවියන් පීතෘ දෙවියන් නැත්නම් විශ්වයේ පියා කියලා පිළිගන්නේ. ඒකට තව හේතුන් තියෙනවා. ශිව දෙවියන්ගේ වාසභවන තමයි කෛලාස කෝටය. සමහර අය හිතනවා ඒක තියෙන්නේ දිව්‍ය ලෝකෙ කියලා. එක තියෙන්නේ දිව්‍ය ලෝකෙ නෙවෙයි හිමාලයේ. මේ කෛලාස කෝටයට සාමාන්‍ය මිනිස්සෙකුට යන්න අමාරුයි. ගියත් ශිව දෙවියන්ට හෝ අනෙක් දෙවියන්ට සම්බන්ධ දේවල් දකින්න ලැබෙන්නේ නැහැ. ඒවා සාමාන්‍ය මිනිසුන්ට ළඟා වෙන්න බැරි මානෙක තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය මිනිසුන්ට එතන හිස්ව පෙනෙන අතරේ දේව, අසුර, නාගයන්ට හා ශක්ති එහෙම නැත්නම් ධානලාභී මිනිසයන්ට දෙවියන් හා සම්බන්ධ දේවල් පේනවා. අනික ලොකුම බොරුව තමයි ශිව දෙවියන්ට පතිනියන් 3 දෙනෙක් ඉන්නවා කියන එක. ශිව දෙවියන්ට ඉන්නේ එක බිරිඳයි. ඇයට තමයි පාර්වතී, උමයංගනා, දුර්ගා ආදී අනේක විද නාමයන් වලින් හඳුන්වන්නේ. ශිව පාර්වතී ආදර කතාව ආත්මගත එකක් වගේම සුන්දර එකක්. ඒක එක්ක බැලුවම රෝමියෝ ජුලියට්, සාලියා ශෝකමාලා මොනවාද? මේ අපූරු ආදර අන්දරේ ඉක්මවා යන ආදරයක් මම දැක්කේ. සිද්ධාර්ථ, යශෝදරා දෙන්නගේ අනේක විද ජන්මයන්ගේ පමණයි. ශිව දෙවියන් ප්‍රචණ්ඩ වූ ගංගාව තම ජටාවෙන් බැඳ තබනවා වගේම ගංගා දේවිය පාර්වතියගේ සහෝදරියක් කියලා කියනවා. ශිව දෙවියන්ට පුත්‍රයන් 2 දෙනෙක් ඉන්නවා. ඒ තමයි අපි කවුරුත් දන්න ගණේශ සහ ස්කන්ධ. ඊට අමතරව අයියප්පා දෙවියන් හා බාලත්‍රී පුත්‍ර සුන්දරී දේවිය ශිව දෙවියන්ගේ දරුවන් ලෙස දැක්වෙනවා. දෙවියන් මිනිසුන් වගේ දරුවන් වැදීමක් හෝ හැදීමක් සිදු කරන්නේ නැහැ. පින් ඇති දෙවිවරුන් පුත්‍ර ස්ථානයේ පහළ වීමයි වෙන්නේ. සමහර වෙලාවට දෙවියන්ගේ ශක්තියින් එක්වීම හෝ වෙනත් ක්‍රමවලින් දරුවන් ඕපපාතිකව පහළ වෙනවා. උදාහරණයක් විදිහට ශිව පාර්වතියගේ ශක්තියෙන් ස්කන්ධයන් උපදිනවා. පාර්වතිය කුංකුම වලින් කල පිළිමයක් හරහා ගණ දෙවියන් පහළ වෙනවා. ශිව දෙවියන්ට තියෙන්නේ ජටාවක් බැඳලා ඉන දෙපසටම කඩා හැලෙන කේශ කලාපයක්. ශිව දෙවියන්ගේ හිස මත කිස් අතර චන්ද්‍ර දෙවියන් අඩසඳක ස්වරූපයෙන් වාසය කරන බව සඳහන්. ඒ කියන්නේ චන්ද්‍ර දෙවියන් මහා දෙවියන්ගේ ඔළුව උඩ ඉන්නවා කියන එක නෙවෙයි. තමන්ගේ සලකුණ ශිව දෙවියන්ගේ හිස මත ප්‍රකට කරනවා කියන එක. ශිව දෙවියන් ඇඳන් ඉන්නේ දිවිසමක්. ඇත්සමකින් උඩුකය වසාගෙන සිටිනවා. කෙනෙක් හිතන්න පුළුවන් දෙවියෝ සත්තු මරලා මේවා අරගෙනද කියලා. මේවා මවා ගන්න දේවල් නැතුව දෙවියන්ට රෙදි හොයන්න මහන්න අවශ්‍ය නැහැ. ශිව දෙවියන් අත්වල හෝ ගෙලේ රුද්‍රාක්ෂ පළඳිනවා. ශිව දෙවියන්ගේ කඳුලින් මැවුණු රුද්‍රාක්ෂ පැළඳීමෙන් මිනිස්සුන්ටත් අපරිමිත වාසි ලබා ගන්න පුළුවන්. ශිව දෙවියන්ගේ ගෙලේ සියලු නාගයන්ගේ රජු වන වාසුකී නාගරාජයා වාසය කරනවා. හරියට මාලයක් වගේ. ශිව දෙවියන්ගේ ආයුධය ත්‍රිශූලය.
ඒකේ දමරු බෙරේ තියලා ශිව දෙවියන්ගෙම කොඩියෙන් ගැට ගහලා තියෙන්නේ. ශිව දෙවියන්ගේ වාද්‍ය භාණ්ඩය තමයි දමරු බෙරය. දමරු බෙරේ ශක්තියට ශිව දෙවියන්ගේ තාණ්ඩව නටවනවා. ශිව දෙවියන්ගේ කොඩියේ සංකේතය තමයි ගවයා. දෙව්ලොව සතුන් ඉපදෙන්නේ නැහැ. අදාළ දෙවියන් යටතේ ඉන්න දෙවි කෙනෙක් තමයි ඒ අවස්ථාවෙල්ලදී සත්ව රූප මවාගන්නේ. ශිව දෙවියන් යටතේ ඉන්න නන්දි කියන දෙවියන් තමයි ගව රූපයෙන් ඉන්නේ. ශිව දෙවියන්ට තියෙන අනෙක් දෙවියන්ට නැති අපූර්ව ස්වරූපයක්. ඒ තමයි අර්ධ නාරීශ්වර ස්වරූපය. නැතිනම් ශිව ශක්ති දෙන්නගේ අඩක් ශිව අඩක් ගෞරී ස්වරූපය. පතිපතිනි බැඳීම ආදරය වගේ ගොඩක් සංකීර්ණ දේවල් ඒ ස්වරූපේ තියෙනවා. හැමෝම දන්නවා වගේ ශිව දෙවියන්ට ඇස් 3ක් තියෙනවා. තුන්වෙනි ඇසින් බැලුවොත් බැලූ දේ අලු කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. තුන්වෙනි ඇස සියලු දෙවියන්ගේ හා සියලු මනුෂ්‍යයන්ට තියෙන දෙයක්. හැබැයි ශිව දෙවියන්ගේ විතරයි දෘශ්‍ය වෙන්නේ. සියලු දෙවියන්ගේ හා ඉතා අල්පයක් මිනිසුන්ගේ තෙවෙනි ඇස සක්‍රියයි. මේක ශක්තිමය ඇසක් මිසක් භෞතික ඇසක් නෙවෙයි. ඍෂිවරු මේ තෙවෙනි ඇස සක්‍රිය කරන භාවනා මිනිසුන්ට කියලා දීලා තියෙනවා. සමහරක් ධානලාභීන්ට දෙවියන් හරහා මේ වෙනත් ආකාරයකින් මේවා දැනගන්න ලැබෙනවා. ශිව දෙවියන්ගේ අවතාර 19ක් තියෙනවා. ඊට අමතරව ආදී ශක්තියේ දසමහා විද්‍යා රූපයන්ට අදාළ අවතාර 10ක් තියෙනවා. මහා කාල්, අක්ෂෝභ්‍ය, කවන්ද වගේ දේවල්. ශිව දෙවියන් කියන්නේ අනෙකුත් සියලු දෙවිවරුන් අතරින් ඉක්මනින් වරයන් ප්‍රදානය කරන දෙවියන්. ශිව දෙවියන් ඒ තරම්ම තමන්ගේ බැතිමතුන්ට ආදරෙයි. ශිව දෙවියන් දිව්‍ය, මනුෂ්‍ය, අසුර, නාග, යක්ෂ වගේම තිරිසන් ආදී හැමෝටම එක විදිහට සැලකෙනවා. වරයන් ලබා දෙනවා. එනිසා ශිව දෙවියන් අසුරයෙක් ලෙසත් සමහරු හඳුන්වනවා. ඒක පදනම් විරහිත කතාවක්. සියලු දෙවියන් දේවත්වයෙන් අදහන ශිව දෙවියන් අසුරෙක් කියන එක විහිළුවක්. ශිව දෙවියන්ට ත්‍රිශූලයට අමතරව තවත් බොහෝ ආයුධ තියෙනවා. උදාහරණයක් විදිහට පිනාක දුන්න චන්ද්‍රහාස් අසිපත්, පශුපතාස්ත්‍රය, රුද්‍රාස්ත්‍රය වගේ ආයුධ ගොඩක් තියෙනවා. ශිව දෙවියන්ගේ ගෙල නිල් පැහැගැන්වුනේ කොහොමද කියලා මං ඔයාට කියන්නම්. එක කාලයකදී ඍෂි දුර්වාස විසින් කළ සාපයක් නිසා දෙවියන්ගේ සියලු වටිනා සම්පත් කිරි මුහුද තුල සැඟව යනවා. අමූර්තයන් සැඟව ගිය නිසා සූරයන් දුර්වල වෙනවා. සූරයන් මේ බව ශිව දෙවියන්ට වැනුම් දෙනවා. ශිව දෙවියන් උපදෙස් දෙනවා විෂ්ණු දෙවියන් හමු වෙන්න කියලා. විෂ්ණු දෙවියන් හමුවට යන ඉන්ද්‍ර ප්‍රදාන අනිකුත් දෙවිවරුන්ට විෂ්ණු දෙවියන් උපදෙස් දෙනවා අසුරයන් හා එක්ව කිරිසෛර කලඹන්න කියලා. අමූර්තය බෙදා ගන්න පොරොන්දුව පිට සුර අසුර දෙපිරිසම වැඩේට බහිනවා. මන්දර පර්වතය ගලවලා ඒක වටේ වාසුකී නාගරාජයා ඔතලා සුරයන් නාගයාගේ වලිගයනුත් අසුරයින් නාගයාගේ හිසනුත් අදිනවා. මේ අවස්ථාවේ මුලින්ම මන්දර පව්ව කිරිමුහුදේ එරෙනවා. මෙහෙම කලබද්දී කිරිමුහුදෙන් මතුවෙනවා මුළු විශ්වයම විනාශ කරන්න තරම් විසක් තියෙන හලාහල විෂ. එහෙමත් නැත්නම් කාලකුට්ට විෂ කියන්නෙත් මේකටමයි. මේ අවස්ථාවේ සුර අසුර දෙපිරිසම විෂ්ණු දෙවියන්ගේ පිහිට වතනවා. නමුත් විෂ්ණු දෙවියන් පවසන්නේ තමන්ට කරන්න පුළුවන් දෙයක් නෑ කියලා. මේ විෂ තවත් වැඩි වුණොත් ලොවට අනතුරක් බව දන්න ශිව දෙවියන් වහාම ඉදිරිපත් වෙලා මේ මහා රෞද්‍ර විෂ ගිල තබනවා. විෂ ශරීරගත වුණොත් දෙවියන්ට හානියක් වන නිසා පාර්වතිය වහාම ශිව දෙවියන්ගේ ගෙල මොහොතකට තද කරගන්නවා. මහා බැලති ශිව දෙවියන්ගේ ගෙලින් හලාහල විෂ අතුරුදන් වුවත් සුළු මොහොතක් රැඳී සිටීම නිසා ගෙල නිල් පැහැවෙනවා. මේ නිසායි ශිව දෙවියන්ට නීලකණ්ඨ කියලා කියන්නේ.
දේව දහම බැතිමතුන්ගේ වන්දනාව පහසු කරලීම සඳහා නිකායන් කිහිපයකට වෙන් කරලා තියෙනවා. ශිව නිකාය, විෂ්ණු නිකාය, බ්‍රහ්ම නිකාය, ශක්ති නිකාය, කාලි නිකාය වගේම දන්තා නිකාය ආදී ලෙස දක්වන්න පුළුවන්. මහාදේව් එහෙම නැත්නම් ශිව දෙවියන් කියන්නේ දේව දහම ඇති ශිව නිකායේ ප්‍රධානම දේව ශක්තිය. ඒක ශෛව නිකාය හෙවත් ශෛව වාදයේ ලෙසද හඳුන්වනවා. ශිව දෙවියන්ගේ කාර්යභාරය ගැන අපි ඊළඟට කතා කරමු. දේව දහමට අනුව විශ්වයේ පාලනයේ සමබරව මෙහෙයවීම සහ හෙබවීම සඳහා ප්‍රධාන දේව ස්වරූපයක් ඉන්නවා. ඒ ඔය මම ඇතුළු බොහෝ දෙනා දන්නා බ්‍රහ්මයන්, විෂ්ණු දෙවියන් සහ ශිව දෙවියන්. එයින් මහා බ්‍රහ්මයන් මැවීම හෙවත් ඉපදීම පිළිබඳව කටයුතු සිදු කරනවා. මහා බ්‍රහ්මයාට අතීතයේ අනාගතයේ සහ වර්තමානයේ දැකීමට මුහුණු තුනක් සහ ඉපදීම පාලනය කිරීමට තවත් මුහුණක් ඇති අතර මහා බඹා මැවූ ලොව අපල උපද්‍රව වලින් ආරක්ෂා කිරීම විෂ්ණු දෙවියන් මගින් සිදු කරනවා. ශිව දෙවියන්ට විශ්වය පාලනය බහර වෙනවා. ඒ වගේම යම් යම් දේ විනාශ කිරීම ශිව දෙවියන්ට බහර වෙනවා. ඒට හේතුව විදිහට විනාශ කිරීමකින් තොරව නැවත ඉපදීමක් කරන්න බැරි හින්දා. මහා දෙව් කියන්නේ වෙනත් ඕනෑම දෙවියෙකුට වඩා වේගෙන් බැතිමතුන්ට ආශිර්වාද කරන කෙනෙක්. ශිව දෙවියන් වන්දනාමාන කිරීමද ඊටම ලෙහෙසියෙන් කළ හැකි දෙයක්. ඊට හේතුව විදිහට මහාදේව තම බැතිමතා පූජා කරන ඕනෙම පොඩි දෙයකින්වත් සතුටටපත් වෙන දේව ශක්තියක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. අවශ්‍යතාව ඇත්තේ මහාදේව කෙරෙහි පවත්වා ගත යුතු නොකැලැල් විශ්වාසය, භක්තිය, සීලය සහ පිරිසුදු භාවය. ශිව දෙවියන්ගේ ආදරය සහ කරුණාව ලබා ගැනීමටත් විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට සහ වන්දනාමාන කරන ආකාරය ඵලදායී ලෙස කිරීමටත් ක්‍රම තුනක් යටතේ කරුණු දැක්වීමට පුළුවන්. ඒ ක්‍රම තුන තමයි මනනම්, ශ්‍රවණයම් සහ කීර්තානම් කියන කාරණු තුන. මේ ක්‍රම තුන ගැන පුංචි විස්තරයක් කරන්න. මනනම් කියන්නේ ශිව මන්ත්‍ර හෝ යාඥාවන් උච්චාරණය කිරීම, ශිව දෙවියන් පිළිබඳ හෝ ශෛව වාදයේ පූජනීය ග්‍රන්ථවල ශ්‍රේෂ්ඨත්වය සහ වැදගත්කම ගැනයි මෙනෙහි කිරීම හෝ ඒහා සමාන මානසික ක්‍රියාකාරකම් සිදු කිරීම. ශ්‍රවණයම් කියන්නේ ශිව දෙවියන් ගැන ශෛවවාදයේ සංකල්ප, ශෛවවාදයේ පිළිබඳ පොත්පත්, ශෛව දහමේ සිටිනා මුනි, සාදු සහ ඍෂිවරුන්ගේ හෝ වෙනත් ශිව බැතිමතුන්ගේ ජීවිත කතා සහ ශිව දහම වෙනුවෙන් ඔවුන් කර ඇති ක්‍රියාකාරකම් කැපකිරීම සහ එමකින් ඔවුන් ලබාගත් ආධ්‍යාත්මික ශක්තියින්, ඥානයන් සහ විදිහට භක්තියෙන් යුත් ගායනය, දෙවියන් පිළිබඳ පවතින විශ්වාසය, ඒ විදිහට භක්තියෙන් යුත් ගායනය, දෙවියන් පිළිබඳ පවතින විශ්වාසය, භක්තිය සහ මනස ස්ථාවර වීමට උපකාරී වෙනවා. සාමාන්‍ය ශිව දෙවියන් දෙවිදිහකට වන්දනාමාන කරන්න පුළුවන්. ඒ ශිව පිළිමයක් සහ ශිව ලිංගයක් විදිහට. පිළිමයක් තෝරා ගැනීමේදී මූලික අංග ලක්ෂණ එහි ඇතුළත් වෙන්න ඕනේ. මෙහිදී ශිව පිළිමයක් තෝරා ගැනීමේදී භාවනා ස්වරූපයෙන් වැඩ සිටිනා අඩවන් දෑස්වලින් යුතු ශිව පිළිමයක් වඩා සුදුසු වෙනවා. ඒ වගේම ඒ පිළිමේ ශිව දෙවියන්ගේ සම්පූර්ණ අංග ලක්ෂණයන්ගෙන් යුතු පිළිමයක් තෝරගන්න එක වැදගත්. භාවනා ස්වරූපයෙන් වැඩ සිටින ශිව දෙවියන්ගේ තුන්වෙනි ඇස එතුමන්ගේ බෙල්ල වටේට නාගයෙක් බැඳි මාලය, අත්හතර හෝ දෙක සමගින් එම අත්වල ත්‍රිශූලයේ දමරු බෙරය, හිසේ ඇති අඩසඳ සහ ඔහුගේ නළලේ තිරස්ව විභූති භාවිතයෙන් ඇද ඇති රේඛා තුනක් ඇති පිළිමයක් නම් වඩාත් සුදුසුයි. ගෙලවටා රුද්‍රාක්ෂ මාල 3, 7, 9 පැලඳි සහ ගෙලවටා රුද්‍රාක්ෂ මාල 3, 7, 9 පැලඳි සහ අත්වල
රුද්‍රාක්ෂ මාල ඇති පිළිම වහන්සේ නමක් තෝරා ගැනීමට සැලකිලිමත් වෙන්න ඕනේ. තෝරගත් ශිව පිළිමය ගුරුවරයෙක්ට හෝ මේ ශේස්ත්‍රයේ හසල දැනුමක් ඇති කවරෙකුට හෝ කියා එම පිළිමේ ඇති දොස් සහ අහිතකර ශක්තියින් ඇතනම් ඒවා ඉවත් කර ගැනීම පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්. කිසිවිටෙකත් වෙනත් අයෙකු වන්දනාමාන කරන ලද පිළිමයක් ඔබේ නිවසට වන්දනා කිරීම සහ රැගෙනීමෙන් වළකින්න. එසේ කිරීම ඔබගේ පූජා ස්ථානයට හෝ දේවාලයට නැති දොස් සහ කරදර කතා කර කැඳවාගෙන ගැනීමක්. එවන් දෙයක් කර අවසානයේ ඔබට පැමිණි කරදර බාධක විපත් නිසා දෙවියන්ට දොස් නැගීමෙන් වළකින්න. නිවසේ වෙනම වෙන් කළ පූජාසනයක හෝ පූජා කුටියක ශිව දෙවියන්ගේ පිළිමය තැන්පත් කරන්න ඕනේ. කිසි විටෙකත් නිවාස ඇතුළත මහා දෙව් සඳහා පූජා ස්ථානය හෝ කුටිය සෑදීමෙන් වළකින්න. ඔබට ඔබගේ පවුලේ උදවියට සහ ඔබගේ පැවැත්මට ඉතාමත් අහිතකර විදිහට බලපෑම් එල්ල ඊර්ෂාන දිශාව යොදා ගැනීමට නොහැකි නම් නොහැකි අවස්ථාවල උතුර යොදා ගන්න. මේ ප්‍රදේශය නිවසක පිළිමේ සඳහා හොඳම ස්ථානය ලෙස සැලකෙනවා. ඒ ස්ථානයේ හොඳ ස්වභාවික ආලෝකයක් සහිතව නිස්කලංක සහ පිරිසිදු බවත් සහතික කර ගන්න. ශිව දෙවියන්ව පැහැදිලිව දැකීමට හැකි වෙන්න ඕනේ. නිශ්ශබ්දව නමස්කාර කළ හැකි නිවසේ ඇති සිද්ධාස්ථානයක් ඉතා සුදුසුයි. ඔබ ශිව දෙවියන් ඉදිරියේ වාඩි වී භාවනා කිරීමට බලාපොරොත්තු වෙනවා නම් පිළිමය තැන්පත් කිරීමේදී ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔබට ඒ සඳහා අවශ්‍ය ඊටකඩ වෙන් කර ගන්න. ඉතින් අදට ගිහින් එන්න. මේ වගේ වීඩියෝ බලන්න අපේ හෙළි විදුදුරු YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.